ඔයා දන්නවද ටයිටැනික් නැවේ සහෝදරිය ඒ වගේම ලෝ විශාලතම නාවික යුදරෝහල ගැන? ඒ තමයි HMHS බ්‍රිටෑනික් නෞකාව. ටයිටැනික් හා ඔලිම්පික් යාත්‍රාවන්ට නෑකම් කියන මෙය 1911 1914 අතර කාලය තුල නිර්මාණය වූවකි. බ්‍රිතාන්‍ය රජයට දෙවන ලෝක යුද්ධ සමයේදී නාවික යුදරෝහලක අවශ්‍යතාවය මත හාලන්ඩ් ඇන්ඩ් වොල්ෆ් සමාගම විසින් බෙල්ෆාස්ට්දී මෙය නිර්මාණය කරන ලද්දකි. ඔලිම්පික් ක්ලාස් ලයිනර්ස් තුනෙන් විශාලතම යාත්‍රාව වන මෙය මීටර් 269ක දිගකින් යුක්තය. බ්‍රිටෑනික් නෞකාව බලය ලැබුවේ හැමෝම හඳුනන ට්‍රිපල් එක්ස්පැන්ෂන් ස්ටීම් එන්ජින්ස් දෙකකින් සහ සෙන්ටර් ප්‍රොපෙලර් එකකට ස්ටීම් ටර්බයින් එකකින්. බොයිලර් 29ක් අඩංගු මෙය හෝස් පවර් 21000කට ආසන්න. ටයිටැනික් නැවට වඩා විශාලත්වයෙන් හා ආරක්ෂාව අතින් ඉහළ මට්ටමක තිබුණු මෙම බ්‍රිටෑනික් යාත්‍රාවටද අත් වූයේ ටයිටැනික් නැවේ ඉරණමමයි. එනම් 1916 21 වෙනිදා ග්‍රීසියේ දූපතකට ආසන්නයේ තිබූ මයින් එහෙකට හසු වී විනාශ විය. තවත් මෙවැනිම නිර්මාණ ගැන දැන ගැනීමට දිගටම එකතු වෙලා ඉන්න.